Welcome to Absolute. Hi, මම බිම්සර. ඉතින් මම අද කියන්න ආවේ special theory of relativity වල ගොඩක් අය confuse වෙන තැනක්. ඒ කියන්නේ විශේෂ සාපේක්ෂතාවාදයේ ගොඩක් අය confuse වෙන මාතෘකාවක් ගැන. ඒක තමයි මේ relativity of simultaneity කියන්නේ. ඒ කියන්නේ මොකක්ද මේ relativity of simultaneity කියන්නේ? අපි බලමු. Simultaneous කියන්නේ සමගාමී කියන අදහස. ඔගොල්ලෝ සමගාමී සමීකරණ කියන ඒවා විසඳලා ඇති ඕල මැත්ස් වලට එහෙම. සමගාමී කියන්නේ යම්කිසි සිදුවීම් දෙකක් හෝ කීපයක් එකට සිද්ධ වෙනවා නම් තමයි අපි මේ සිදුවීම් වලට කියන්නේ සමගාමී සිදුවීම් කියලා. ඉතින් relativity of simultaneity කියන්නේ සමගාමීත්වයේ සාපේක්ෂතාවය. මොකක්ද මේ සමගාමීත්වයේ සාපේක්ෂතාවය කියන්නේ? ඒ කියන්නේ සරලවම කිව්වොත් අපි හිතමුකෝ මම ඉන්නේ එක reference frame එක, ඔයා ඉන්නේ තව reference frame එක. අපි දෙන්න අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මම මෙහෙම ඉඳගෙන ඉන්නවා, ඔයා ඉස්සරහා වාහනයක නැගිලා යනවා. එන්නේ ඒ වගේ අවස්ථාවකදී ඔයා දකිනවා නම් යම්කිසි සිදුවීම් දෙකක් සමගාමීව සිදු වෙනවා. ඒ කියන්නේ එකට සිද්ධ වෙනවා කියලා මම ඒක එකට සිද්ධ වෙනවා කියලාම දකින්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තත්. දැන් ඔයාම වාහනේ යද්දි මම දැක්කොත් යම් කිසි සිදුවීම් දෙකක් එකට සිද්ධ වෙනවා කියලා ඔයා ඒ සිදුවීම් දෙක එකට සිද්ධ වෙනවා කියලා දකින්නේ නැහැ. කෙටිම උදාහරණයක් විදිහට ගත්තොත් හිතනවා දැන් වාහන කෝච් එක යන ගමන් මම දකින්නවා මම ඉන්න තැනට සමාන දුර වලදී සමාන දුරකින් මෙහෙම දෙපැත්තෙන් අකුණු දෙකක් ගන්නවා එක සැරේටම. මම කියන හරි අකුණු දෙකම එකම සැරේ තමයි වැදුනේ කියලා. ඒ ඔයා කෝච්චි ඇති ඔයාට ඒ දේ අකුණු දෙකම එක සැරේ වදිනවා කියලා පේන්නේ නැහැ. ඔයා හිතන්නේ මේ පැත්තේ ඔයා මේ පැත්තට යනවා මේ පැත්තේ අකුණු කලින් වදිනවා කියලා පේනවා. ඊට පස්සේ තමයි මේ පැත්තේ අකුණ වදිනවා කියලා ඔයාට පේන්නේ. කියන්නේ මට සමගාමී වුණ මේ අකුණු දෙක ඔයාට සමගාමී නැහැ. ඔයාට මේ චලනය වෙන පැත්තේ අකුණ වැදිලා ඊට පස්සේ තමයි අනිත් අකුණ වැදුනේ. ඒකට හේතුව ඔයා මේ චලනය වෙන පැත්තේ අකුණ දිශාවට යනවා අනිත් එකෙන් මේ ඉවතට යන හින්දා. ඉතින් ඔන්න ඕක තමයි සරලවම කිව්වොත් සාපේක්ෂතාවාදයේ වැඩි හරියම කන්ෆියුස් වෙන පොයින්ට් එක. ඒකට හේතුව ඉතින් අපිට ඒක එච්චර හුරු නෑ හැට. මොකද අපි ගොඩක් වේග වලින් යන්නේ නැහැ. ඉතින් අපිට ඒක දැනෙන්නේ නැති හින්දා අපි පොඩ්ඩක් ඉන්නේ මේ වගේ තැන්වලදී කන්ෆියුස් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් අය කියනවා සාපේක්ෂතාවය වැරදි, මෙන්න මෙහෙම දෙයක් වෙන්න බෑ, මෙහෙම දේවල් ඉන්න බෑ කියලා. එතන ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න වෙලා තියෙන්නේ ඔය relativity of simultaneity කියන concept එක හරියට අවබෝධ කරගෙන නැති හින්දා. මම ඔයගලන්ට දැන් මෙහෙම කිව්වම මම ඔයගලන්ට නිකන් සමීකරණ වශයෙන් පෙන්නන්න කොහොමද මේ relativity of simultaneity කියන එක ගණිතයෙන් ඔප්පු කරන්න කියලා. මෙතන ගණිතයෙන් ඔප්පු කරනවා කියලා මේ අවකලන අනුකලනවත් එහෙම මොකද කරන්න දෙන්නේ නැහැ. සාමාන්‍ය S = UT සමීකරණය විතරයි අපිට දාන්න තියෙන්නේ නිව්ටන්ගේ නියම නෙමෙයිනේ නිව්ටන්ගේ චලිත සමීකරණ. So S = UT විතරයි මේ පාවිච්චි මොකද විශේෂ සාපේක්ෂතාවාදය කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන වස්තුන් සඳහා පමණයි. So ඉතින් අපි බලමු කොහොමද ඒක ඔප්පු කරන්න කියලා. හරි. දැන් හිතන්න කෝච්චියක් තියෙනවා. ඒ කෝච්චියේ දිග 2L කියලා හිතමු. හරිද? එතකොට ඒ කෝච්චියේ දෙපැත්තෙම කෝච්චියේ වහලේ උඩ දෙපැත්තෙම ඔරලෝසු දෙකක් තියෙනවා. ඒ ඔරලෝසු දෙකෙන් වෙලාව හරියට බිංදුවට සෙට් කරලා තියෙන්නේ. කියන්නේ බිංදුවට සෙට් කරලා ඉන්න අපි ගත්තොත් normal clock එකක් නම් 12ට කටුව තියලා තියෙන්නේ. නැත්නම් stop watch එක නම් බිංදුවට වෙලා සෙට් කරලා තියෙන්නේ. එතකොට ඒ කෝච්චියේ වහලේ හරි මැද්දේ කියන්නේ ඔරලෝසු දෙකට හරි මැද්දේ තියෙන උපකරණයක්. ඒ උපකරණයේ දෙපැත්තට මෙහෙම විදින්න පුළුවන් paint balls. ඒ කියන්නේ කෝච්චිය යන පැත්තට එක paint ball එකක් සහ කෝච්චිය විරුද්ධ පැත්තට එක paint ball එකක් විදින්න පුළුවන්. ඒ කියන්නේ either sides වලට paint balls shoot කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔරලෝසු දෙසට එකම ප්‍රවේගයකින්. දැන් හිතන්න ඔයා ඒ කෝච්චිය උඩ ඉන්නවා කියලා. දැන් හිතනවා චලනය වෙනවා කෝච්චියට. ඉතින් ඔයා චලනය වෙනවද නැද්ද කියලා ඔයා දැනගන්න නම් ඔයාට සාපේක්ෂව යම්කිසි වස්තුවක් තියෙනවා නම් චලනය නොවෙන. ඉතින් ඔයා ඉන්න කෝච්චියට ඔයා හිතන ඔයා ඉද්දී
ඒතනින් පේන් බෝල් දෙකක් දෙපැත්තට එක සැරේ විදිනවා U ප්‍රවේගයකින්. හරිද? එතකොට අපි කියවනේ එක හරි මැද්දෙන් තියෙන්නේ කියලා. එතකොට කෝච්චිය දෙක දෙකයි කියනවා කෝච්චියේ අර ඇපරටස් එක කියන උපකරණය ඉඳලා එක ඔරලෝසුවක තියෙන දුර L. එහෙනම් ඒ සමාන U දැම්මම අපිට තේරෙනවා එක පේන් බෝල් එකක් ගිහිල්ලා ඔරලෝසුවක තියෙන ගත වෙන කාලය මොකක්ද? L බෙදීම U. හැබැයි දැන් හිතන්න මම එළියෙන් ඉඳන් බලන් ඉන්නේ. එතකොට දැන් අපි හිතමු කෝච්චිය යන දිශාවට යන පේන් බෝල් එකේ නම පේන් බෝල් A කියලායි. කෝච්චිය යන දිශාවට විරුද්ධ දිශාවට ගමන් කරන පේන් බෝල් එක නම් පේන් බෝල් B කියලා. එතකොට මට සාපේක්ෂව පේන් බෝල් A එකේ ප්‍රවේගය මොකක්ද? තේරෙනවා? දැන් කෝච්චියෙන් මේ පැත්තට V ප්‍රවේගයකින් යනවා. එතකොට ඒ බෝලේ ඒ යන කෝච්චිය නම් ඒ පැත්තටම U ප්‍රවේගයකින් විදිනවා. එහෙනම් සරල ගැලීලියන් රිලේටිවිටි වලට අනුව අපි සාමාන්‍ය දෙයට සාපේක්ෂතාවය එකතු කරනවා වගේ මට සාපේක්ෂව ඒ පේන් බෝල් එකේ ප්‍රවේගය U ධන V. එතකොට B කියන එක යන්නේ අනිත් පැත්තෙන් ගියා. එතකොට විරුද්ධ දිශාවට U ප්‍රවේගයෙන් යද්දී අනිත් පැත්තට V ප්‍රවේගයක් ආරම්භයේදීම තිබ්බා. එහෙනම් එයාගේ ප්‍රවේගය අනිත් පැත්තට U - V. හරිද? දැන් ඔයගොල්ලන්ට තේරෙනවා කෝච්චිය ටික ටික ඔන්නම දකුණට යද්දී ඔය B කියන පේන් බෝල් එකට අර L තරම්ම දුරක් යන්න තිබ්බේ නැහැ. L තරම්ම දුරක් යන්න උනුන්නේ නැහැ. අර පිටිපස්සේ තිබ්බ ඔරලෝසුවේ වදින්න. මොකද ඒ ඔරලෝසුවත් අර පේන් බෝල් එක පිටිපස්සට යන කාලය අතරතුර ඔරලෝසුවත් ටික දුරක් ඉස්සරහට ආවා. ඉතින් ඒ දුර මොකද අපි ඒ දුර S කියලා ගත්තොත් අපිට ඔරලෝසුවත් කෝච්චි එකම V ප්‍රවේගයෙන් චලනය වෙනවනේ. ඒ ඔරලෝසුවට S සමාන UT දාලා අපිට ගන්න පුළුවන් ඒ S කියන දුර V T1 කියලා අපි හිතමු. T1 කාලෙක තමයි B පේන් බෝල් එක අර උපකරණයෙන් මිදලා ගිහිල්ලා ඔරලෝසුවේ වැදුනේ. එතකොට ඒ කාලය තුල ඔරලෝසුවේ චලනය වෙච්ච දුර VT1. එතකොට පේන් බෝල් එක ඇත්තටම ගිහිල්ලා තියෙන මුළු දුර මොකක්ද? L නෙමෙයිට වඩා අඩු දුරක් නෙකි මොකද ඔරලෝසුව මෙහාට ආවනේ. එහෙනම් පේන් බෝල් එකේ මුළු දුර L ඍණ අර S කියන්නේ L ඍණ VT1. එතකොට ඇත්තටම මෙයා මේ B පේන් බෝල් එක පිටිපස්සට ගියේ ප්‍රවේගය මොකද්ද? U නෙමෙයි U ඍණ V මං ඉස්සෙල්ලා කිව්වා වගේ. එහෙනම් මෙයාට අපි දැන් මේ පේන් බෝල් එකට S සමාන UT දැම්මොත් මෙයා ගිහිල්ලා තියෙන දුර L ඍණ VT1. එතකොට වේගේ U ඍණ V. මෙයාගේ කාලය අපි ගත්ත T1 කියලානේ. ඔන්න ওই සමීකරණය ඉස්සුවම අපිට එනවා T1 කියන්නේ මොකද්ද? ඒතර L බෙදීම U කියලා. එතකොට අපි ගමු පේන් බෝල් A කියන එක. දැන් පේන් බෝල් A කියන එක L ට වඩා වැඩි දුරක් යන්න ඕන නේද? අර ඔරලෝසුව හම්බෙන්නේ මොකද? පේන් බෝල් එක ඔරලෝසුව හම්බෙන්නේ එන ගමන් ඒ ඉස්සරහ තියෙන ඔරලෝසුව තවත් ඉස්සරහට යනවනේ. එහෙනම් ඒ ඉස්සර පේන් බෝල් එක L ට වඩා වැඩි දුරක් එන්න ඕන. කොච්චර දුරක් වැඩිපුර එන්න ඕනද? කොච්චර දුරක් වැඩිපුර එන්න ඕනද කියන එක අපිට සමාන කරන්න පුළුවන් අර ඔරලෝසුව ආරම්භයේදී හිටපු තැන ඉඳන් කොච්චර දුරක් ඉස්සරහට ගියාද කියන එක. ඒක අපිට බලන්න පුළුවන් ඔරලෝසුවට S සමාන UT දාලා ඉස්සරහ ඔරලෝසුවට. අපි ඒ කාලේ T2 කියලා ගත්තොත් ඒ කියන්නේ පේන් බෝල් A එක ඉස්සරහ ඔරලෝසුව වදින්න ගතවන කාලේ T2 කියලා ගත්තොත් ඒ කාලය තුල ඉස්සරහ තියෙන ක්ලොක් එක කොච්චර චලනය වෙලාද? ඒ කියන්නේ B ප්‍රවේගයෙන් ඒකට S සමාන UT දැම්මම අපිට තේරෙනවා ඒක චලනය වෙලා තියෙන දුර VT2 කියලා. එතකොට ඒ කියන පේන් බෝල් එකට S සමාන UT දාලා බලමු අපි. එතකොට ඒකට S සමාන UT දැම්මම ඒක චලනය වෙලා තියෙන මුළු දුර අර L ධන අර මේ ඉස්සරහ ඔරලෝසුව ගිය දුර කියන්නේ L ධන VT2. එතකොට එයා ගිය මුළු එයාගේ ප්‍රවේගය මොකක්ද? ඒ කියන පේන් බෝල් එක. ඒ ප්‍රවේගය U ධන V. එහෙනම් අපි ඒ කියන පේන් බෝල් එකට S සමාන UT දැම්මම අපිට එනවා T2 කියන්නේ මොකද්ද? ඒක L බෙදීම U කියලා. ඉතින් ඔයා උඩ ඉන්න එක අර ඔරලෝ මේ කෝච්චිය නම් බලද්දි දෙකම වැදුනේ L බෙදීම U කියන කාලයේදී මම එළියෙන් නම් බලද්දි දෙකම වැදුනේ L බෙදීම U කියන කාලෙදී. ඒ කියන්නේ ඔයාට සාපේක්ෂව පේන් බෝල්ස් දෙකම එකට ගිහිල්ලා වැදුනේ ඔරලෝසු දෙකේ. මට සාපේක්ෂව පේන් බෝල් දෙකම එකට ගිහිල්ලායි වැදුනේ ඔරලෝසු දෙකේ. දැන් ආලෝකය ගත්තහම මොකක්ද වෙන්නේ මිනිස්ස? දැන් හිතන්නකෝ අර පේන් බෝල් මැෂින් එක ගන්න මේ ආලෝකයේ විදින මැෂින් එක ටෝච් එකක් කියලා හිතමුකෝ. දෙපැත්තට තියෙන ටෝච් දෙක. ආලෝක අංශය කියන්නේ ෆෝටෝන දෙකක් දෙපැත්තට විදිනවා. ඉස්සරහට විදින එක අපි A කියමු. පිටිපස්සේ විදින එකට අපි P කියලා කියමු. අර ඉස්සෙල්ල වගේ මෙයාට යන්න තිබ්බේ අඩු දුරක් කියලා තේරෙනවා නේ. මොකද කෝච්චි ඉස්සරහටදී ඔරලෝසු ඉස්සරහට එනවා එහෙනම් B කියන ෆෝටෝනයට ගමන් කරන්න තියෙන අඩු දුරක් A කියන ෆෝටෝනයට වැඩි දුරක් ගමන් කරන්න වෙනවා. හරිද? ඒත්
අර අඩුදුර ඉස්සෙල්ලා ගත්තා වගේම B කියන එක ගමන් කරන ඕන අඩුදුර L ඍණ VT1. එතකොට මේ A කියන ආලෝකාංශුව ගිහිල්ලා ඉස්සර ඔරලෝසුව වදින ගත්තම යන්න ඕන මුළු දුර L ධන VT1. ඒත් ඉස්සෙල්ලාකේදී පේන් බෝල් වල ප්‍රවේගය වෙනස් වෙනවා. කියන්නේ අඩු දුරක් ගිය අඩු ප්‍රවේගයකින් වැඩි දුරක් ගිය වැඩි ප්‍රවේගයකින්. එහෙම ගිහිල්ලා තමයි හරියට එකම කාලෙදී දෙන්න දෙපැත්තට සෙට් වුනේ. ඒත් ආලෝකයේදී මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ එහෙම අඩු වේගයක් වැඩි වේගයක් කියන්නේ ආලෝකය හැමදෙස්සෙම එකම වේගයකින් යන්නේ. කියන්නේ B කියන්නේ එකම වේගයකින් A කියන්නේ එකම වේගයකින්. හිතන්නේ එකම වේගයකින් අඩු දුරක් සහ වැඩි දුරක් යන දෙයේදී අඩු දුරක් යන ගතවන කාලය අඩු වෙන්නේ දෙකම වේගයකින්. අයිකෙන් මොකද්ද කියන්නේ? ඔය B කියන පිටිපස්සට යන ආලෝකාංශුව අර පිටිපස්සේ තියෙන ඔරලෝසුවේ ඉක්මනට වදිනවා. ටික වෙලාවක් ගිහිල්ලා තමයි අනිත් A කියන ආලෝකාංශුව ගිහිල්ලා ඉස්සරහ ඔරලෝසුවේ වදින්නේ. ඒත් ඔයා කොච්චර නම් බැලුවත් ඔයාට හැම දෙයක් වෙන්නේ ඔයාට ආලෝකාංශුද කියන්න තියෙන එකම L කියන දුර දෙපැත්තට. ඔයාට ඒ දෙකම එකට වදිනවා වගේ පේනවා. හැබැයි මට පේන්නේ අර පිටිපස්සේ තියෙන ඔරලෝසුවට ආලෝකාංශුව කලින් වැදුනා ඉස්සරහා තියෙන එකට වැදුනේ ඊට පස්සේ කියලා. ඉතින් ඔයාට මෙන්න මේ මොහොතේදී ඔයාට සමගාමීව තිබ්බ ඉවෙන්ට්ස් දෙක කියන ඒ සිදුවීම් දෙක මට සමගාමී නැහැ. ඉතින් ඔන්න ඕක තමයි කියන්නේ සමගාමීත්වයේ සාපේක්ෂතාවය කියලා. කියන්නේ ඔබ්සර්වර්ස්ලා දෙන්නෙක්ට රිෆරන්ස් ෆ්‍රේම් දෙකකින් කියන්නේ සාපේක්ෂ කියන්නේ සමුද්දේශ රාමු දෙකක ඉන්න නිරීක්ෂකයෝ දෙන්නෙක්ට ඒ දෙන්න අතර සාපේක්ෂ ප්‍රවේගයක් තියෙනවා නම් සිදුවෙන සිදුවීම් සමගාමී නැහැ. අපිට ඒක එච්චර පේන්නේ නැහැ. මොකද අපි චලනය වෙන වේගය ඉස්සෙල් මම කිව්වා වගේ අඩු හින්දා අපි ගොඩක් වේගකින් ගියොත් ඒකදී අපිට පේනවා. හැබැයි ඒකට ගොඩාක් වේගකින් යන්න ඕන. ඉතින් එච්චර වේගයක් ගන්න අමාරු හින්දා අපිට ඒක ප්‍රැක්ටිකලි බලන්න වෙන්නේ නැහැ. ඒ තියරිටිකලි ගත්තොත් ආලෝකීය ප්‍රවේගය වෙනස් වෙන්නේ නැති හින්දා මෙන්න මේ ඉවෙන්ට්ස් දෙක සමගාමී නැහැ. ඒ කියන්නේ ඔයාට මේ දෙකම එකට වැදුනට මට මේ දෙකම එකට නෙමෙයි වැදුනේ. ඒ කියන්නේ මොකද්ද? යම් කිසි සිදුවීම් දෙක සමගාමී නැහැ කියන්නේ අපිට ඒ කියන්නේ ඔයාටයි මටයි මේ සිදුවෙච්ච සිද්ධිය වුණ වෙලාවල් ගැන එකකතාවයකට එන්න බෑ. මම කියනවා ඔයා කියන්නේ දෙකම එකට උනා කියලා මම කියන්නේ නෑ. මෙයා කලින් පිටිපස්සේ කෙනා කලින් වැදුනේ ඉස්සරහ කෙනා පස්සේ වැදුනේ. ඒ කියන්නේ කාලය අපි දෙන්නට සාපේක්ෂයි. ඔන්න ඔතනින් තමයි කාලය සාපේක්ෂයි කියන එකට පළවෙනි පියවර ගන්න විශේෂ සාපේක්ෂතාවාදී. ඒක තමයි ඔය සමගාමීත්වයේ සාපේක්ෂතාවය කියන්නේ. ඉතින් අද වීඩියෝ එකේ පොඩ්ඩක් සමීකරණ වැඩි වුණාද මන්ද මට හිතෙනවා ඒකෙන් යම්කිසි අවබෝධයක් ඉන්නේ නැති කියලා. මොකද මේ කාලය සාපේක්ෂයි කියන එක ඒකේ ආරම්භය මොකක්ද කියලා. කියන්නේ ඔය සිදුවීම් සාපේක්ෂයි කියන එක කියන්නේ අපිට කාලය පිළිබඳ එකක වෙන්න බෑ කියන එක. ඉතින් ඕක තමයි සමගාමීත්වයේ සාපේක්ෂතාවය කියන්නේ. එහෙනම් ඉතින් ඒ ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි. See you. Welcome to Absolute.